නිදහසේ අපේ ගමන යන්න අපි ඉන්නව ළඟින්ම. AIA ඉන්ෂුරන්ස්. ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක කාලයක් පැවති යුද්ධ ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු මැදිහත්වීමෙන් ඇතිකරගත් ඉරාන ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාවට නැංවීමත් සමගින් ආරම්භයේදී වඩා දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩවීමේ අවදානමක් මත වූයේ සටන් විරාම කොන්දේසි නොතකා ඉරානය තමන් දෙසට මිසයිල් ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හේතුවෙන් අනතුරුව ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායලයද ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළේ අමරිකානු ජනාධිපතිවරයා කෝපයට පත් කරමින්. Israel, as soon as we made the deal, they came out and they dropped a load of bombs, the likes of which I'd never seen before. I'm not happy with Israel. You know, when I say, okay, now you have 12 hours, you don't go out in the first hour and just drop everything you have on them. So I'm not happy with them. I'm not happy with Iran either. But I'm really unhappy if Israel's going out this morning. බේසමග ප්‍රහාර නතර කර සටන් විරාමයේ සුරකින්න බවට දෙපාර්ශවයම නිවේදනය කළේ සාම අපේක්ෂා තීව්‍ර කරමින්. කෙසේ වෙතත් තම හමුදා ඊශ්‍රායල් හමුදා පරාජය කරමින් යුද ජයග්‍රහණයක් ලද බව පවසමින් ඉරාන ජනතාව මෙලෙස ඊයේ වීදි බැස සැමරීම සිදු කළා. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික වැඩබිම් වන ෆෝඩෝ නටාන් සහ එස්ෆහන් වෙත අමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික බලය මුළුමනින්ම අඩපණ වූ බවට අමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරනවා. කෙසේ නමුත් අමරිකානු බුද්ධ්‍යංශ වාර්තාවකින් අනාවරණ වී ඇත්තේ සිය ප්‍රහාරවලින් ඉරානයේ භූගත න්‍යෂ්ටික වැඩබිම් මුළුමනින්ම විනාශ වී නොමැති බවයි. බෝම්බ හෙලීමෙන් ෆෝඩෝ වැඩබිමේ පිවිසුම් අවහිර වී තවත් ගොඩනැගිලි කිහිපයකට හානි වී තිබුණත් එහි භූගත ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය සුරක්ෂිතව පවතින බව හොර රහසේම මාධ්‍ය වෙත කාන්දු වූ මේ වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණා. මේ අනුව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් ප්‍රමාද වනු ඇති නමුත් එය මුළුමනින්ම නැවතී නැතයිද බුද්ධ්‍යංශ අනාවරණ කර තිබෙනවා. කෙසේ නමුත් දහවල මන්දිර ප්‍රකාශිකාව එය තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ එය වැරදි වාර්තාවක් බවයි. එමෙන්ම ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික බලය මුලින් මුටා දැමුණු බව පෙන්ටගනයද අවධාරණය කරනවා. අද සිට ආරම්භ වන නේටෝ රාජ්‍යනායක සමුළුවට එක්වීමට නෙදර්ලන්තය බලා යන අතරතුර එයාෆෝස් 1 යානයේ සිට අදහස් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේ තමන්ට ඉරාන රෙජිමය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. Not going to have enrichment and they're not going to have a nuclear weapon and they know that. They're going to get on to being a great trading nation. You know they're very good traders. They have a lot of oil. They're going to do well. They're not going to have a nuclear weapon. Do you want to see regime change in Iran? No, I don't want it. I'd like to. Regime change takes chaos and ideally we don't want to see so much chaos. මේ අතර යුද ගැටුම් සමනය වීමත් සමග ඊශ්‍රායලයේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් පවතිනවා. ඒ අනුව ජන ඒකරාශී වීම සහ උත්සව පැවැත්වීම සම්බන්ධව මෙතෙක් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කරනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම ඊශ්‍රායලයේ ගුවන් තොටුපළද කඩිනමින් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කරනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණා. මේ අතර ගාසා තීරයේ වෙතද ලෝක අවධානය නැවතත් යොමු වෙමින් පවතිනවා. ඒ ගාසා තීරයේ මධ්‍යම සහ දකුණු කලාපවල ආහාර බෙදා දීමේ ස්ථාන ආසන්නයේ සිදු වූ වෙඩි තැබීම් වලින් ඊයේත් ගාසා වැසියන් 46 දෙනෙක් මිය යාමත් සමගයි. අමරිකානු සහ ඊශ්‍රායල පරිපාලනය යටතේ ක්‍රියාත්මක ආහාර බෙදා හැරීම් ස්ථානවල මෙලෙස ඝාතන සුලභව සිදුවන අතර එවන් සිදුවීම් වලින් දැනට මිය ගොස් ඇති ගාසා වැසියන් ගණන 410ක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම බෙදා හැරීම් ස්ථාන විස්තර කරන්නේ පිළිකුල් සහගත මර උගුල් ලෙසයි. අද දෙරන YouTube නාලිකාව YouTube අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.